ඊපොර මේ තියෙන ඔය කරපු දේවල් නේ. ඔය ඇයි මේක මේ ප්‍රශ්න කරන්නේ ප්‍රශ්න ඇති කරන්නේ අපිට. නෑ මම ප්‍රශ්නයක් ඇති කරන්නේ වරද ගන්න එපා. විශ්‍රාම පදිංචි ලේඛනයේ නම නැති එකක මේ ගිය පාර කරපු එකනේ අපි මේ ලේසි මාර්ගයෙන් යමුකෝ. මේ මොකද්ද මේ තියෙන්නේ? ඉතින් ලේසි මෙන්න මේ නිල්දාරි අස්සම් කළා මේ ෆොටෝකොපිය. ඒක තමයි. ඔබතුමා මේ හැමදේම අනිත් පැත්ත ගන්නවා. මම හැමදේම අනිත් ගන්නෑ නෑ. මෙතුමිය මොකක් හරි පදනමකින් එක අස්සම් කරලා ඇති. විශ්‍රාම දෙපාර්තමේන්තුවෙන් කතා කරලා කිව්වේ. විශ්‍රාම දෙපාර්තමේන්තුවෙන් එහෙම කියනවා නම් කතා කරලා බෑ ලිපියකින් ඕන. මේ අනුමත ක්‍රියාදාමයක් සර්. කොහොමද මේක වෙනස් වෙන්නේ? මේ ඔයා මම කියන එකට පිටින් යනවනේ. ඉතින් මේ ලියුම මොකද්ද සර්? මේ අතට අරගෙන කියවලා බලන්නකෝ. ඒක හරි. ඔයයි දෙන ලියුම හරි. මම කියවන්නද? කියවන්න වැඩක් නැහැ. ඔය ලියුම හරි. ඔය මේ ග්‍රාම නිලධාරියේ ගහලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් පඩවත්වලට මගින් ග්‍රාම නිලධාරී ලුණම දකුණ. ඉහත තොරතුරු සඳහන් ප්‍රියානි බාලලක්ෂ්මී සනසේන වලගේ යන අය දැනට නම්බර 500 හිරමුර පාර ගාල් ලිපිනේ පදිංචිව සිටින අතර ඉහත අත්හන මහ ඉදිරිපිට සබබල් සාහිතික කරමි. එච්.එම්. හාන්සිනි ග්‍රාම නිලධාරී. හරි. මේකට තමයි අපි විශ්‍රාමයට බහදුවේ. හරි. ඒක හරි. ඔව්. ඉතින් ඒකම තමයි මේ අවුරුද්දෙත් ඉල්ලන්නේ. මේ අවුරුද්දේම දෙන්නේ නැහැ. නාම ලේඛනට ඇවිල්ලා තියෙන්නේ. අසං කරන්න. මේක තියෙනවද නාමේ? නෑ. නෑ ඡන්ද පොතේ ග්‍රාම නිලධාරියට ඇවිල්ලා තියෙන ලේඛනයක්. ඒක අසං කරන්න කියන එකනේ කියන්නේ. ඒකේ අපි ලියලා යවනවා. ඔයා කියන කතන්දර. ඔව්. එතකොට ඒක මම ඇහුවා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන්. ඒ අහලා මට ලියුමක් දෙන්නකෝ. එහෙන් කියන්නේ පිටපතක් එවන්නේ කියලා ඔය විස්තරය දාන්න. නම්බරයට කතා කරන්න කියන්නේ. එපා. ප්‍රාදේශීය ලේකම් ගාල්ල මේ අයගේ නම දාලා පදිංචි අයට මෙන්න මේ උපදෙස් අනුව කටයුතු කිරීමට දැනුවත් කරමි. හරි මොකක් හරි අය කියයිනේ. දැන් එතකොට මේ පැහැදිලි ඍජු දෙයක් නේ සර් මම ඉල්ලන්නේ. දැන් ඔබතුමා අපි පිළිබඳ හරි. ඔබතුමා අපි පිළිබඳ මොනවා හරි සැකයක් තියෙනවද දැන්? සැකයක් නෙමෙයි. මේ වසරට දීපු උපදෙස්. ඔව් දැන් මේක වෙනස් වෙලත් නැහැනේ. ඉතින් ඇයි මේ මාර කතාවන්නේ කියන්නේ? මේවා වෙනස් කරගන්න බෑ. ඒකට තියෙන නීතියක්. ඔයයි කතා කරන නීතියට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයයි ගෘහ ලේඛනයේ යන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා, මැතිවරණ ලේඛනයේ යන්නේ මැතිවරණ කාර්යාලය හරහා. ඒ දෙකටම දැනුම් දීලා තියෙනවා. ඒ දෙකටම බාර දීලා දැනුම් දුන්නට වැඩක් නැහැ. මේ මිනිස්සු පිළිගන්න ඕන නීතිය. නීතියට අනුවයි කටයුත්ත කෙරෙන්නේ. දැන් මේ අම්මා ඒතකොට අපි දැනුම් දුන්නු කලියට දැනුම් දුන්නයි යෝක වෙන්න ඕනේ කියලා කියන්නේ නැහැ. මේ අම්මා අවුරුදු ගානක හම්බන්තොට ගුරුවරයෙක් දහස් ගානක් ළමයින්ට උගන්වපෝ. එතකොට අපිව තාම දැඩි ලෙස ආටෝප සහ ආදේශ ඔන්නයට මම සරල කරලා දෙන්නම්කෝ. දැඩි ලෙස රෝගාතුරව ඉන්නේ කෙනෙක්. මේකට වැඩක් වෙන්නේ නැහැ. රෝගාතුර වීමත් මේකට අදාළ වෙන්නේ නැහැ. මම මේ ඔයයි දිගින් දිගට මේ එන වාඩි වෙලා ඉන්න. මේකට අදාළව මම ඔයයට වැඩේ කරලා දෙන්න නම් මට තියෙන රෙගුලාසි දෙකයි. එකක් තමයි ගෘහ මූලික වැඩේ කරනවා නම් ඔයයට අයිතිවාසිකම් සහිතව ලිපි ලේඛන වලට යන ඒවා ටික ඉදිරිපත් කරලා ප්‍රාදේශීය ලේකම් හරහා එන්න ඕන. දෙවෙනි එක ඔයගේ අම්මගේ පෙන්ෂන් එක අස්සම් කරා නම් අම්මා මෙහි නම තියෙන ස්ථිර පදිංචිකාරියක් වෙන්න ඕන. නැත්නම් මට බෑ. නෑ මෙහි පදිංචිව සිටින බවට නෙවෙයි. මෙහි ඉන්නවා. ඔයයි ආපහු හරව ගන්නවා ඔයගේ පැත්තට. ජීවත් වෙන මට පොඩ්ඩක් අපි මේක සාමකාමීව කතා කරමු. ඉතින් සාමකාමීව තමයි. දැන් මට ඔය ඉතින් හරි කියන්න දෙයක් නෑ. මම සාමකාමී නැත්නම් ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් කියන්න සර්ට කිව්වට මේක කරන්නේ නෑ. එතකොට අපි දෙන්නට ගැටලුවක් නැහැනේ. ඔහු ගැටලුවක් නැති කරන්නේ. මම ඇති කරන්නේ නෑ. අන මෙහෙන්න දරුවෝ කවුද එළියේ ඉන්නේ? මෙහෙන්න. මෙයා මේ මං ගැටලුවක් ඇති කරනවා කියනවා මේ අනවශ්‍ය ප්‍රශ්නයක්. වාඩි වෙන්න. ඔන්න මේ කියන එක ඔයා නිකන් අහන් ඉන්න විතරයි තියෙන්නේ. මෙයයි කියනවා ගෘහ මූලිකයා මෙයා කියලා. 6 දෙනෙකුට අයිති ගේක. නිකන් අහගන්න විතරයි. ඔයගෙන් උත්තරයක් නෙමෙයි ඕන. එතකොට 6 දෙනෙක් අයිති නම් 6 දෙනාගෙන් කවුද කියන එක පැහැදිලි කරලා කියන්න ඕන. ඒ එක්කෙනෙකුගේ පුතෙක් තමයි මෙයා. එතකොට මෙයාට අයිතියක් එන්නේ නැහැනේ අර 6 දෙනාගෙන් කවුරු හරි. ඒ අම්මගේ අයිතිය එනවනේ මහත්මයා. එන එක නම් ඔය හදා ගන්න ඕන. හදාගෙන ඉවර වෙලා ඕන කතා කරන්න. අපි උරුමෙන් අපි තමයි නඩත්තු කරන්නේ. එහෙම හරියන්නේ නැහැ. දැන් මට ගාල් ඉදමත් තියේ කියලා අපේ අම්මට දැන් මේ කරන්නේ නැද්ද මොකද්ද කරන්න ඕන ඔබතුමාට? ඔයයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔය විස්තරේ ලියන්න. ඔය මහත්මයා මේක මේ අපිට ගැටලුවක් ඇති කරන්න ඕන. නෑ මං ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඔයා ඇති කරගන්නේ. ඔයාට අම්මගේ හිමිකම තියෙනවා නම්